අයිබෝවන් අශාරෝච YouTube චැනලට ඔබ සාදරය පිළිගන්නවා. අපි ඉස්සෙල්ලා වීඩියෝ එකකින් අරන් ආවා 2016 ප්‍රශ්න පත්‍ර 1B කොටසේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නය ප්‍රශ්න දෙකක් විදිහට අපි වෙනම අරන් ආවා. ඒ වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි වෙන නිසා තමයි මම මේ විදිහට පළවෙනි ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා එක වීඩියෝ එකක් විදිහට ඔයාලට ලබා දුන්නේ. දැන් අපි තුන්වෙනි එකේ ඉඳන් ඉස්සරහට කරගෙන යන්. අපි බලමු මේ කොහොමද කරගෙන යන්න පුළුවන් කියලා. තුන්වෙනි ප්‍රශ්නය දැන් අපි ඉස්සෙල්ලා අපි කරපු දෙවෙනි මේ ගානෙන් පස්සේ තුන්වෙනි එකට අපි එන්නේ කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන පෙරේරා මහතා කොටසක වෙළඳපොළ රුපියල් 80ක් වන සමාගමක කොටස් මිලදී ගෙන රුපියල් 40000ක් ආයෝජනය කරයි. එම සමාගම එක් කොටසකට රුපියල් 6 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවනවා. හරි. දැන් මේ කොටස් වෙළඳපොළ ගාණක් ගැන කතා කරනකොට ඔයාලට තේරුම් ගන්න ඕනේ දේ තමයි අනිවාර්යයෙන්ම එක B කොටසේ ප්‍රශ්නයක කොටස් වෙළඳපොළ ගාණක් එන්න පුළුවන්. හරි. එතකොට මේකේ ආයෝජනය කරනකොට 40000යි. මම මේ සූත්‍රත් එක්ක ලියාගෙන යන්න. මිලදීගත් කොටස් ගණන දැන් හරිම ලේසි මේ ගාන හදන එක ගොඩක් කට්ටියට මේ ගාන හදන්න පුළුවන්. බැරි කෙනෙක් කවුරු හෝ ඉන්නවනම් මේ විදියට උත්සාහ කරන්න. ඉතින් අපි හිතමුකෝ ටොෆී කෑලි ගන්නවා කියලා. රුපියල් 80 චොකලට් ගන්නවා. ඔයා කාට හරි විකුණන්න ගන්නවා සමාගමක ආයෝජන කතා පැත්තකින් තියන්න. නිකන් හිතන්නකෝ ඔයා කඩේකට ගිහිල්ලා රුපියල් 80ක් වෙන චොකලට් ගන්නවා. කීයකද 40000ක ගන්නවා. 40000ක 40000 ගිහලා මුදලාලිට දීලා රුපියල් 80 චොකලට් ගන්න. එතකොට ඔයා 40000 වියදම් කරලා 80 චොකලට් කීයක් ගත්තද කියලා බලන්න පුළුවන්. ඔයාට ඒක තේරෙනවා. මොකද්ද කරන්නේ 40000 80ෙන් බෙදෙනවා. අන්න ඒ කතාවම තමයි මෙතන මේ කොටස් වලටත් තියන්නේ. මෙතන ඒ විදිහට දුන්නම් ඔයාට තේරෙන්නේ අඳුන් කුඳුන් වෙනවා. හිතා ගන්න බැරි වෙන ආයෝජකයෙක් ගැන කියනවා, ආයෝජනය කරන මුදලක් ගැන කියනවා, කොටසක මිලක් කියනවා ඕම් ප්‍රශ්න. ඉතින් ඔයා අර විදිහට අරකට ආදේශ කරලා හදා ගන්න පුළුවන්. අර වගේ ප්‍රායෝගික ගැටලුවකට උත්තර ගන්න ලේසි. ආයෝජනය කළ මුදල මම සූත්‍රයත් එක්ක ලියන්නේ මේවා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් තේරුම් ගන්න. අකුරු පැහැදිලි නැත්නම් මගේ වචන වලින් අහන්න. මිලදීගත් කොටස් ගණන ආයෝජනය කළ මුදල සමාන ආයෝජනය කළ මුදල බෙදීම කොටසක මිල. කොටසක මිල. දැන් ආයෝජනය කළ මුදල කීයද? 40000යි. කොටසක මිල කීයද? 80යි. අපොම් බලන්න. 8 1 1 8 5යි. 500. කොටසක මිල 500ක් කියලා එනවා. හරි. පෙරේරා මහතා ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම අහනවා. වාර්ෂික ලාභාංශ ආදායම. මම ඒකට සූත්‍රයක් ලියන්නම්. කොටස් ගණන වැඩි කිරීම කොටසක ලාභාංශය. කොටස් ගණන 500යි. කොටසක ලාභාංශය ඔයාලට දීලා තියෙනවා කොටසක ලාභාංශය රුපියල් 6යි කියලා. ඒතර 500න් රුපියල් 3000යි. ඔය විදිහට උත්තර දෙක එනවා. කොටසක ලාභාංශ රුපියල් 3000ක් වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නය වසරකට පසුව පෙරේරා මහතා කොටස් සියල්ල විකුණා 3500ක ප්‍රාග්ධන ලාභයක් ලැබුවා. හරි. දැන් මේ ප්‍රාග්ධන ලාභයක් කියලා කියන්නේ ආයෝජනය කළ මුදලට අමතරව වැඩිපුර ගත්ත ගාණක් කියලා. ලාභයක් නේ. 3500. එතකොට විකුණු මිල යන කොටස් සියල්ලම මේ දෙන්න එකතු කරලා බෙදන්න ඕනි. අපේ කොටස් ගාණ 500. 40500 43500. ඕක තමයි එයාගේ සම්පූර්ණ ආදායම කොටස් සියල්ල විකුණුනට පස්සේ 3500 ප්‍රාග්ධන ලාභෙත් එක්ක බින්දකට බින්දයක් කැපෙනවා. 43ට 5 8යි 35ට 5 7යි රුපියල් 87ක් එනවා. එහෙනම් විකුණුම් මිල 87යි. හරි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා බලමු මෙහෙම මේකත්. පෙරේරා මහතා තමා ලබන ලාභාංශ ආදායමට හා ප්‍රාග්ධන ලාභයට තව රුපියල් 3500ක් එක්කොට එම සම්පූර්ණ මුදල 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතික ගෙවන ස්ථිර තැන්පත් ගිණුමක වසර දෙක කාලයකට තැන්පත් කරයි. වසර දෙක අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල සොයන්න කියලා කියනවා. හරි. ගිණුමේ තියෙන මුළු මුදල හොයන්න කියලා කියනවා. දැන් මුළු මුදල කිව්වහම අපිට පුළුවන් වැල්පොලියේ පොඩි කතන්දරයක් තියෙනවා ලේසියෙන් උත්තරය ගන්න. අපි මේ විදිහට කරමු. අපි ඉස්සෙල්ලා බලමු ආයෝජනය කරන මුදල කොච්චරද කියලා. ආයෝජනය කළ මුදල කොහොමද දැන් මේක ගන්නෙ?
ලාභාංශ සාධන 3000යි. ප්‍රාග්ධන ලාභේ 3500යි. මේකට එකතු කරනවලු තව 3500යි. 3500 7000යි රුපියල් 10000ක් එනවා. හරි. දැන් මේක තමයි අවුරුදු දෙකකට වැල් පොලිය කරගන්න. එතකොට 10000යිනි මුදල. 10000 වැඩි කිරීම 100ට කීයක්ද මේ වැල් පොලිය 10. ඒක 110 කියලා ලියනවා. ඕක දෙපාරක් න අවුරුදු දෙකක් නේ. තුනක් වුණොත් තුන් පාර, හතරක් වුණොත් හතර පාර කොයි විදිහට. 10000 100ට 110. ඒ වගේ දෙකක්. බින්දුවර බින්දුවයි බින්දුවර බින්දුවයි කැපෙනවා. බින්දුවකට බින්දුව එකක් කැපෙනවා. 11 වරක් 11 121යි බින්දු දෙකක් එනවා. ඔය විදිහට උත්තරයක් එනවා. රුපියල් 12100ක් එනවා. 12100ක් එනවා. එහෙනම් වසර දෙක අවසානයේ කිරීමේ ඇති මුළු මුදල රුපියල් 12100. හරි. දැන් මේ ප්‍රශ්නෙට ලකුණු 4ක් දීලා තියෙනවා. දැන් බලන්න එතකොට ලකුණු එන විදිය. දැන් පළවෙනි එකට ලකුණු 2යි, ඊට පස්සේ දෙවෙනි එකට ලකුණු 2යි, ඊට පස්සේ මේ ගත්ත එකට ලකුණු 2යි. ඒ විදිහට ලකුණු 6ක් පෙළ ගැස්සෙන පළවෙනි ප්‍රශ්න තුනට. එතකොට මේක ලකුණු 4ක් දීලා. දැන් කවුරු හරි කෙනෙක් තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ. කවුරු හරි කෙනෙක් සමහර ඉන්තන් ඉන්නවනේ මූල් ප්‍රශ්න දෙක තුන කරලා මම C එකක් ගන්නවා S එකක් ගන්නවා ওই විදිහට කරලා පුළුවන් ටික කරලා එහෙම රිසල්ට් එකක් ගන්නවා කියලා. ඒ විදිහට මේක කරන්න බෑ. ඔයාලා තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. ප්‍රශ්න ටික කොහොම අමාරු වේද කොහොම ලේසි කියලා අපි දන්නේ නැහැ. විභාග ටික ලේ මොහොත තමයි ඔයාලට තීරණය කරන්න වෙන්නේ කොයි ප්‍රශ්නෙද කොහොමද ලේසි වෙන්නේ මොනවද අපිට කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා අපි සියල්ලම අතපත ගාලා දැනගෙන කරගෙන යන්න ඕනි. ඒ වගේම මේ ප්‍රශ්නවල සම්පූර්ණ මේ දීලා තියෙන කොටස් ටික ඔක්කොම කරන්න බලාපොරොත්තු වෙන්න. දැන් කෙනෙක්ට මේ ප්‍රශ්නේ අමතක වෙලා මේ ප්‍රශ්නේ මගේ අරලා එහෙම නැත්නම් වැරදෙනවා නම් මොනවාරි කරලා ලකුණු 4ක් යන්න නැති වෙනවා. මේකෙත් කොහෙන් හරි වැරදුනොත් ලකුණු තව දෙක තුනක් අයින් වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ තිබ්බට ඔයාලට ලකුණු 10 ගන්න පුළුවන් වුණාට අරගෙන නැහැ. ඒ නිසා ඒක ලොකු අපරාධයක් වෙනවා විභාගයක් වගේ සංකීර්ණ අවස්ථාවකදී. ඒ නිසා ලකුණු 10ම ගන්න බලාගෙන යන්න. අන්තිම ප්‍රශ්න ලකුණු 4ක් දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. හරි. ඊට අපි බලමු සම්භාවිතා ගන්න. මේකත් විභාගයට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. ඒක B කොටසේ. පෙට්ටිය ඇතුළේ රතු පාට ටෙනිස් බෝල 3ක් හා කොළ පාට ටෙනිස් බෝලයක් ඇත. පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහි පාට සටහන් කරගෙන ආපසු දමනු ලැබේ. නැවතත් පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහිද පාට සටහන් කරගනු ලැබේ. බෝල ඉවතටගෙන සසම්පර්සු කර ලබයි. හරි. පෙට්ටියෙන් බෝලයක් අරගෙන එහි පාට සටහන් කරලා ආයෙ දානවලු. හරි ගැටලුවක් නැහැ. අදාළ නියත අවකාශයේ දී ඇති කොටුදල තුල x ලකුණු දා කත ලකුණු දා ලකුණු කරන්න කියලා කියනවා. R1 R2 R3 මගින් රතු පාට බෝලද G මගින් කොළ පාට බෝලද නිරූපණය කරනවලු. හරි. අපි මේකේ දීලා තියෙන කොටු දැල මම පොඩ්ඩක් අටුවර සටහනක් විදිහට අඳ ගන්නවා. මෙතනින් R1 R2 R3 G ඔය විදිහට එනවා. මේක පළමු කියලා තියෙනවා. මේක පළමු R1 R2 R3 G මේක දෙවනු අතර ගහමු අපි ඔය විදිහට එනවා. අතරට එක නම් ඇද වෙලා ඇති උනට ඒක හිතන්න එපා. මේක අතරට ඔක්කොම පාඩ කරන්න. මොකද ආපසු දමා කියලා කියනවා. හරි නම් පළවෙනි එක හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. අඩු වශයෙන් එක් වරක්වත් කොළ පාට බෝලයක් ඉවතට ගැනීම සිද්ධිය. අඩු ගාන එක පාරක්වත්. අඩු ගාන එක පාරක්වත් මේ ඒතකොට දෙපාර මෙනේ කොහොමත් වෙනවද? මෙන්න ටික ඔක්කොමනේ. අකණ්ඩව අඳින්න ඕනි. මේ කඩලා කඩලා අඳින්න බෑ. මේ කොටස වෙන මේ කොටස වෙන අඳින්න බෑ. එක දිගට එම අකණ්ඩව ගලන්නේ අඳින්න. දක්වයි සම්භාවිතාලිය. අපි තුමුකෝ PA කිය. PA නම් එන්නේ බෙදීම ns සම්භාවිතාව. දැන් මෙතෙන් සාමාන්‍ය මේක ලිව්වේ නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අර නැවත මතක් කිරීමක් ඔය කරගන්න ඕන නිසා මම මේක ලියනවා. ඒත් නියත අවකාශය වගේ තියෙන මේ ටික ඔක්කොම කීයක් තියෙන්නේ? මේ පැත්තට 4යි මේ පැත්තට 4යි 16ක් තියෙනවා. අදාළ සිද්ධියේ 1 2 3 4 5 6 7 16න් 7ක් එනවා. මේක ලිව්වේ නැහැ කියලා ගැටලුවක් නැහැ. 16න් 7 උත්තරේ. මේ රතු පාට බෝල 3න් 2ක එකක් මත කතිර x අක්ෂරයේද ඉතිරි රතු පාට බෝලයේ හා කොළ පාට බෝලයේ එකක් මත y අක්ෂරයේද ලකුණු කර ඇත. ඊය සෑම ඉවතට ගැනීමකදී බෝලයේ මත ඇති අක්ෂරය සටහන් කරගන්න ලද සිතුමු. රතු පාට බෝල දෙක කතිර ගහනවලු x අකුර ගහනවලු. ඊළඟට අනිත් රතු පාට බෝලයයි කොළ පාට බෝලේ y ගහනවලු. හරි. බෝල මත ඇති අක්ෂර සටහන් කරගන්නවා කියලා කියනවා. දැන් මේ බෝලේ පාට ගැන කතා කරන්නේ.
ඒක අමතක කළා මේ අක්ෂර ගැන කතා කරන්න යන්නේ. x හා y අක්ෂය. ඒතර අපිට දීලා තියෙන x y කියලා මෙතන භාගෙ තියෙන නම් ඔයාලා දන්නවා මේක උක්සරණ මෙතනත් භාගෙ ඉන්නේ පැහැදිලිවම. අපි ඔය විදිහට ඊළඟට තව දෙවෙනියව ගැන මොකුත් ගන්නවා කියලා පෙන්නලා තියෙනවා x y. මෙතන x මේක y. මේක පළමු ගැනුම. මේක දෙවන ගැනුම. හරි. දැන් අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කරද්දී බෝල ඉවත වෙන සම්භාවිතාව සොයන්න. දැන් අපි මේක ලකුණු කරමු භාගෙ ඉන්නේ මේකත් භාගෙ. අවස්ථා දෙකේදීම එකම අක්ෂරය. මේ උඩ තීරුව භාගය වැඩි කිරීම භාගය. එකතු කරන්න යටම එකකින්. භාගය වැඩි කිරීම භාගය. දෙවරක් දෙක 4යි 1යි. දෙවරක් දෙක 4යි 1යි. එක් වරක් 1යි. උත්තරේ 4න් 2 එහෙම නැත්නම් 2කින් 1. හරි. ප්‍රමිලක්කම් 5 වඩා වැඩි සම්භාවිතාවයක් ඇත්තේ අවස්ථා දෙකේදීම එකම අක්ෂරයේ ලකුණු කරදී බෝල ඉවතට ගැනීමද එසේත් නැත්නම් අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝල ඉවතට ගැනීමට යන්න හේතු සහිතව ප්‍රකාශ කරන්න කියලා කියනවා. හරි. දැන් කොළපාට බෝලයක් ඉවතට ගැනීම 16න් 7යිනේ. කොළපාට බෝලයක් ඉවතට ගැනීම. දැන් මේ එකිනෙකට වෙනස් සිද්ධීන් දෙකක් සංසන්දනය කිරීමක් කරන්න කියලා තමයි මෙයාලා කියන්නේ. මේ කියන්නේ අවස්ථා දෙකේදීම එකම වර්ණය එකම අක්ෂර ලකුණු වලට බෝලය. අවස්ථා දෙකේ එකම අක්ෂරය මම කෙටියෙන් ලිව්ව ඔය විදිහට. හරි දැන් ඒතර 4න් 2 න්‍යායයි. මේ 4න් 2 16 කරගන්න ඕනේ. 4න් වැඩි කරන්න වෙනවා. ඒතර වාට එනවා 4ක් 4 16 4ක් 2 8යි කියමු. 16න් 7යි 16න් 8යි එනවා. දැන් 16න් 7යි 16න් 8යි ගත්තාම කවුද ලොකු? 16න් 7යි 16න් 8යි ගත්තාම කවුද ලොකු? 16න් 8 ලොකුයි. එහෙනම් එතකොට වඩා වැඩි වශයෙන් මේ වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ එකම අක්ෂරය ලකුණු කරද්දී බෝලයක් ඉවතට ගැනීම. ඒතකොට ලියනවා එම නිසා. දැන් හේතු සහිතව කියන්නේ මෙන්න හේතුව. වැඩි සම්භාවිතාවයක් ඇත්තේ එකම අක්ෂරය සහිත වැඩි සම්භාවිතාවයක් ඇත්තේ එකම අක්ෂරය සහිත බෝලයක් ඉවතට ගැනීමයි. එකම අක්ෂරය සහිත බෝලයක් ඉවතට ගැනීමයි. හරි. ওই විදිහට තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. එහෙනම් අපි කුලක් ගානක් සම්භාවිතාව ගානක් සාකච්ඡා කරා. මෙතෙන්ට අදාළව. එහෙනම් අපි දැන් ඔන්න පළවෙනි වීඩියෝ එකෙන් දාපු ප්‍රශ්න දෙකත් එක්ක ප්‍රශ්න 4ක් සාකච්ඡා කරලා ඉවරයි මෙතන දෙකකුත් එක්ක. අපි ඊළඟ එකත් මෙහෙම බලමු. අපිට මේකේ තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ විදිහට වර්ගඵලය පරිමිතිය ගන්න. හරි. 2016 පේපර් එක අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. රංගශාලාවක බිමේ දලසරහනක් දැක්වේ. වේදිකාව තනා ඇති CEB අර්ධවෘත්තාකාර කොටසකින් හා ප්‍රේක්ෂකාගාරයේ තනා ඇති ABCD සුචුකෝණාශ්‍රාකාර කොටසකින් එය සමන්විත වේ. DCහි දිග 14 මීටර කියලා දීලා තියෙනවා. පහත ගණනය කිරීම වලදී අවශ්‍ය වූ විට 5 හගේ 7 ඉංච් දෙක ලෙස ගන්න CEB අර්ධවෘත්තයේ චාප දිග. හරි මේ වගේ එනවා. අපි ඔක ඇඳගමු 14 මීටර. මේක වේදිකාව මේක ප්‍රේක්ෂකාගාරය මං කෙටියෙන් ලියන්නම්. එතකොට DC මේක E අකුරක් තියෙන උඩින් මේක AB කියලා තියෙනවා. මේ 14 මීටර මං හිතන්නේ විස්කම්බය කියන විදිහට තමයි මේක දීලා තියෙන්නේ. ඔව් DC විස්කම්බය 14 කියලා කියනවා. පැහැදිලි. හරි දැන් චාප දිග කොහෙන් බලන්න? CEB අර්ධවෘත්තාකාර චාප දිග. චාප දිග මෙන්න මේ කොටස. CEB මේ උඩ හැඩ කෑල්ල තමයි අහන්නේ. නම් චාප දිග හොයන සූත්‍රය 3 θ 2πr කෙනෙක්ට පුළුවන් 3 θ අන්තිමට ලියන්න. එහෙම නැත්නම් 180 නිසා භාගී ලියන්න පුළුවන්. මම කාටත් තේරෙන්නේ මේ විදිහට ආදේශ කරනවා. කෝණ 180යි අර්ධවෘත්තයක් 2යි 5 ලගේ පාවිච්චි කරමු 7.2යි. අරය වෙන්නේ 7. 14ක් තියෙන්නේ අරය වෙන්නේ 7. ඒකෙන් භාගින් 180ට 1යි 300ට 2යි දෙකට දෙක කැපෙනවා 7ට 1 කැපිලා යනවා. අවසාන වාට ඉතුරු වෙනවා මීටර 22ක් කියලා උත්තරයක්.
වැරදියට දාන්න එපා. සෙන්ටිමීටර් නෙවෙයි මෙතන තියෙන මීටර්. මීටර් 22ක් තමයි උත්තරයට එන්නේ. හරිනේ. ඒකට හම්බ වෙනවා ලකුණු 2ක්. වේදිකාව තනා ඇති බිමේ වර්ගඵලය අහනවා. ඒ කියන්නේ මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අහන්නේ. වේදිකාවේ වර්ගඵලය 360න් චීටා 5r වර්ගය. 360යි ටීටා කියන්නේ කෝණය 180යි 5 වලගේ 7න් 22යි r වලගේ 7 ඒවා දෙකක්. 7ට 7 කැපෙනවා 180ට 1යි 360ට 2යි මේ දෙකට මේ 22 වෙන 11 11 වරකට 77යි. 77යි වර්ග මීටර කියලා එනවා. වේදිකාව තන ඇති බිමේ වර්ගඵලය සොයන්න ඒක 77යි කියලා එනවා. ඊළඟට අහනවා ප්‍රශ්නයක් තුන්වෙනි ප්‍රශ්නය. වේදිකාව තනා ඇති බිම වටා ප්‍රේක්ෂකාගාරයේ බිමේ වර්ගඵලය වේදිකාව තනා ඇති බිමේ වර්ගඵලයෙන් 3 ගුණයක් නම්. හරි. ප්‍රේක්ෂකාගාරයේ බිමේ තනා තියෙන වර්ගඵලය වේදිකාව තනා තියෙන වර්ගඵලය වගේ 3 ගුණයක් නම් AD දිග අහනවා. හරි. මුලින්ම අපි ප්‍රේක්ෂකාගාර වර්ගඵලය හොයමු. ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය වේදිකාව තනා තියෙන වර්ගඵලය වගේ 3 ගුණය නේ 77 වැඩි කරන්න ඕනේ 3න් 7 වරක් 3 21යි දෙකක් ඉතුරුයි 3 වරක් 7 21යි දෙකයි 231යි වර්ග මීටර කියලා එනවා 231යි වර්ග මීටර කියලා එනවා. හරි දැන් මේකේ අහන්නේ වර්ගඵලය. මේ සමා වෙන්න. මේකේ අහන්නේ දිග. දැන් මේකේ වර්ගඵලය තමයි 231 වර්ග මීටර. මෙතන කීය 14යි මීටර. පළලනේ. මේ දුර හා කරන්න ඕනේ. මගෙන් අහන්නේ AD දිග අහන්නේ. මේක A මේක D. AD දිග අහන්නේ අපි ගමු ඒක සිම්පල් A කියලා. දැන් මේ සුජු කෝණාශ්‍රයක් තියෙන. සුජු කෝණාශ්‍රයක් තියෙන. මම ඔහොම මෙතනින් හදන්නම් ඒ ගන්න. අපේ ඔහොමම තියමු ඉතුරු වැඩ ටික කරන්නත් අපිට රූපේ ඕනේ වෙයි කියලා හිතනවා. හරි. දැන් මේ සුජු කෝණාශ්‍රය තියෙන්නේ. සුජු කෝණාශ්‍රයේ වර්ගඵලය. දිග වැඩි කිරීම පළල. සුජු කෝණාශ්‍රයේ සම්පූර්ණ වර්ගඵලය 231යි. දිග A වර්ගඵලය පළල 14යි. දෙපැත්තම මම 14න් බෙදනවා. කැපිලා යනවා A 14න් බලන්න ඕනේ. අපි 7න් කපමු බලන්න මුලින්ම කැපෙනවද බලන්න. 14ට 7 ඒවා 2යි. 23ට 7 ඒවා 3යි. 23 එක 21ට 7 ඒවා 3යි. 33 බෙදන්න ඕනේ දෙකෙන්. මම 7න් කැපුවේ A සමානයි 16.5යි කියලා. මේක උඩින් ලියන්නම්. එතකොට ඔයාට එනවා 16.5 මීටර කියලා උත්තරයක්. A වලගය සුජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල දිග වැඩි කිරීම පළල දිග දන්නේ නැහැ දිග අපි සිම්පල් ලේ දාමු පළල 14යි කියලා එනවා දිග වැඩි කිරීම පළල තමයි වර්ගඵල 231යි 231 අපිට ගත්තේ වේදිකාව වගේ තුන් ගුණයක් වර්ගඵලය අරගෙන ඉතින් මේ විදිහට මෙහෙම එනවා උත්තරයක් 16.5 මීටර කියලා එනවා පැහැදිලි හරි ඊට පස්සේ අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙන් හතරවෙනි ප්‍රශ්නෙට දැන් ප්‍රශ්න ටික ඔක්කොම 3 වෙනකන් හරි දැන් මේකට ලකුණු ප්‍රශ්න 3ක් නේ අපි කරේ එතකොට 3යි 2යි 5යි 5යි 2යි ලකුණු 7ක් දීලා තියෙනවා මෙතෙන්ට අදාළව හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා හතරවෙනි ප්‍රශ්නේ විදිහට ගොඩක් කට්ටිය මේ තුන කරනවා අන්තිම ලකුණ ගන්න නැතුව යනවා දැන් ඉස්සෙල්ලා සාකච්ඡා කරපු එකක ලකුණු 4ක් තිබුණා මෙතන ලකුණු 3කුද ලකුණු 7ක් ඉතින් සමහර කට්ටිය මේ අන්තිම ප්‍රශ්නේ මගේ ඇරලා යනවා ඒක නිසා ඒ කියන්නේ මතයක් හදාගෙන තියෙනවා අමාරුයි කියලා ඒක මුල්ටික තමයි කරන්න පුළුවන් අන්තිම ටික බෑ කියලා. ඉතින් එහෙම කරන්න බෑ. එහෙම කළා ලොකු රිසල්ට් එකට යන්න බෑ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ අන්තිම ප්‍රශ්නෙත් කරගන්න උත්සාහ කරන්න ඕනි. ඒකට තමයි මේ කාලේ වැඩ කරන්න ඕන. වේදිකාව තනා ඇති බිම වටා විදුලි බල්බ සවිකොට ඇති අතර C හා D හිද බල්බ දෙකක් සවිකොට ඇත. CD රේඛාව මත ඇති අනුයාත බල්බ අතර මීටර 1.4ක සමාන පරතරයක් ඇත. කියන්නේ මෙතන CD කියන එක කියන්නේ වෙනම අඳින්න පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මේක D මේක C 14 මීටර මේ සම්පූර්ණ දුර අපි මෙතන කේන්ද්‍රය කියලා. දැන් මේගොල්ලෝ කියන්නේ වේදිකාව තනා ඇති බිම් වටා විදුලි බල සවි කරලා තියෙනවනේ මේ විදියට
C හා D අතර බල්බ සවි කළ තියෙනවලු. ඒ දෙන්න අතර පරතරය මීටර 1.4ක්ලු. මේ 14 අතර පරතරය 14යි. ඒගොල්ලෝ අතර බල්බ 1.4ක් සමාන පරතරයෙන් අවුල්ලා තියෙනවලු. බල්බ CD චාපය මත බල්බද සමාන පරතරය තුල සවි කොට ඇත. ඒකත් ඒ විදිහට තියෙනවලු. CD රේඛාව මත තියෙන බල්බ CD මත චාපයේ තියෙන බල්බ ගන්න සමානයිලු. මෙතන තියෙන බල්බ කීයද? ඒක මේ ගන්න සමානයිලු. ඊළඟට CED චාපය මත ඇති අනුයාත බල්බ දෙකක් අතර චාපය ඔස්සේ දුර සොයන්න කියලා කියනවා. හරි. දැන් C හා D වලත් බල්බ සවි කරලා තියෙනවා. හරි. දැන් C හා D අතර පරතරය අපිට හොයාගන්න ඕනේ. එතකොට C හා D අතර පරතරය මේ බල්බ ගාන හොයාගන්න ඕනේ. සමා වෙන්න. C හා D අතර බල්බ ගන්න හොයාගන්න ඕනි. 14 බෙදෙනවා කෑෂම 4න්. මේක බැලු බැලමට තේරෙන්නේ නැහැ නිසා මම 10න් ගුණ කරනවා. තේරෙන්නේ නැහැ කියන්නේ මේ දශම තියෙන්නේ. ඒකයි වැඩි. වෙන අවුලක් නැහැ. දශම තියෙන නිසා තේරෙන්නේ එකපාර කරන්න. ඒ නිසා මම දශම නැති කරගන්නවා. 140 බෙදීම 14 වගේ උත්තරයක් එනවා. ඒතර බල්බ 10යි. C හා D අතර බල්බ 10ක් තියෙනවා. හරි. ඊළඟට අපිට මේක මෙහෙම යන්න පුළුවන්. එතකොට චාප දෙක කීයද ආවේ? චාප දෙක ඉස්සෙල්ලා බලනකොට මං හිතන්නේ චාප දෙක ආවේ අපිට චාප දෙක ගත්තේ නෑනේ. චාප දෙක ගන්න වෙනවා. 360න් ටික අපි අරගමු ආයේ පාරක් 25R 360යි සමාන චාප දෙක ගත්තා අපි ඉස්සෙල්ලා. චාප දෙක කීයද ආවේ? චාප දෙක එන්නේ 22යි කියලා. හරි. එහෙනම් අපිට ආයෙ ගන්න අවශ්‍ය නෑ. චාප දෙක 22යි. 22 බෙදනවා 10න්. 22 10න් බෙදනවා 2.2ක් කියනවා පරතරය මීටර වලින්. 22 10න් බෙදුවා 2.2යි පරතරය. එතකොට බල්බ දෙකක් අතර කොහොමද මේ C හා D අතර බල්බ තියෙන්නේ? හරිනේ. පැහැදිලි. මේ විදිහට තමයි අපේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා වෙන්නේ. එතකොට අපි මේ වීඩියෝ එකෙන් 2016 ප්‍රශ්න පත්‍රයට අදාළව 3 වෙනි ප්‍රශ්නය, 4 වෙනි ප්‍රශ්නය සහ 5 වෙනි ප්‍රශ්නය කියන කෙටි රචනා ප්‍රශ්න තුන අපි සාකච්ඡා කරා. ඉතින් අපි මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එතෙක් ඔයගොල්ලන්ට හොඳට වැඩ කරගන්න, ලකුණු වැඩි කරගන්න, වගකීමින් ඉගෙන ගන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්. තෙරුවන් සරණයි හැමෝටම.